ආයුබෝවන් සිංහල විචාරපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පට නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නායයන් වලින් ආරක්ෂා වෙමු. දික්වා සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවෙන් අධික ලෙස ජීවිත හානි සිදු වූයේ ගම් වතුර නිසාවෙන් නොව නායයන් වලට හසුවීම නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගම් වතුර දැමීමේදී ජලකඳ තරමක් සෙමෙන් ගොඩබිම ආක්‍රමණය කරන නමුත් නායෑමකදී එකවරම කඳුකරේ බෑහුම දෙසට එම නිසාවෙනි. කෙසේ නමුත් එලෙස එකවර නායෑමට අවම පැය කීපයකට පමණවත් පෙර සිට යම් යම් සුළු අනතුරු ඇඟවීම් පරිසරයේ විසින් අපට දෙනු ලබයි. නිවෙස්වල බිත්ති හා පොළව අතර ස්තරෙන් මඩ වතුර ගලා එම නායාමේ මූලික අනතුරු ඇඟවීමේ ලක්ෂණයකි. පරිසරයෙන් ලබා දෙන ස්වභාවික අනතුරු ඇඟවීම් වලට අමතරව රජයේ වගකිව යුතු ආයතන මගින් නායෑමේ අවදානම් ඇති පෙදෙස්වල ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති නමුත් බොහෝ දෙනා එම අනතුරු ඇඟවීම් මායිම් කර නැත. එම පෙදෙස්වල ජනයා ඒවා නොසලකා හැරීමෙන් වැළකී ආරක්ෂිත ස්ථානවලට කල් වේලා ඇතුව ගොසින් සිටියා නම් හානි වූ ජීවිත ප්‍රමාණයෙන් හරි අඩක්ම සුරැකෙන්නට තිබුණි. නායෑමේ සම්භාවිතාව පොළවේ ස්ථායී බව මත රඳා පවතී. කඳුකර පෙදෙස්වල ස්වභාවයෙන්ම තනිතලා බිම්වලට සාපේක්ෂව ස්ථායී බවින් අඩු අතර එම පෙදෙස්වල ගස් කැපීම, යටිභෝග වගාවන් විනාශ කිරීම සහ අනවසර ඉදිකිරීම සිදු කිරීම වැනි අහිතකර ක්‍රියාවන් නිසා එම භූමියේ ස්ථායීතාවය තව දුරටත් පහළ බසී. කඳුකර ප්‍රදේශවලට සංක්‍රමණය වී ජනාවාස තනා ගැනීම ස්වභාව ධර්මයට එරෙහිව යාමට ගන්නා උත්සාහයකි. සැබවින්ම කඳුකර ප්‍රදේශවල පවතින ජෛවීය භාවය වෙනස් කොට කඳුමුදුනල ඉදිකරන නිමාඩු නිකේදන ඇතුළු නුසුදුසු හා අනාරක්ෂිත ඉදිකිරීම් සුදුසු නොවේ. ඒ ආකාරයට වැඩි වශයෙන්ම නායෑම් වාර්තා වූයේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතවය. මාතලේ, මහනුවර, මන්දාරම් නුවර යන ප්‍රදේශවලට එයින් දැඩි ලෙස හානි සිදුවිය. ඊට අමතරව වැලිමඩ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක් විශාල පරිමාණයේ නායෑම් වලට භාජනය විය. මන්දාරම් නුවර, තුල්හිරිය මොන්රෝවියා කන්ද, නුවරඑළියේ ගැරඩිඇල්ල පෙදෙස, යහන්ගල කන්ද, අරනායක ඇතුළු නම් නොකළ ස්ථාන ගණනාවක් සිටීමටවත් නොහැකි ආකාරයේ අති විශාල නායෑම් වලට ලක් වී ඇත. නායෑමට ලක්වුණු ඇතැම් ස්ථානවල මිනිස් සලකුණක්වත් නැත. මිනිසා පරිසරය යටකොටගෙන නැගී සිටීමට ගත් උත්සාහයේදී පරිසරය විසින් මිනිසා පාගා දමා නැගී සිට ඇත. කාලය ආපහු හැරවීමට අපට හැකියාවක් නොමැත. මේ වන විටත් බොහෝ දෙනාට තම පවුලේ සමාජිකයන්, සුරතලුන්, දේපල, යානවාහන, මිලමුදල් ඇතුළු බොහෝ දේ අහිමි වී හමාරය. ඉතින් මතු අනාගතයේ මෙවන් ව්‍යසනයක් ඇතිවුණහොත් පෙර සිටම අනාරක්ෂිත ස්ථානවල ඉදිකිරීම් නොකර සිටීමත් රජයේ වගකිව යුතු ආයතන වලින් ලබා දෙන පෙර අනතුරු ඇඟවීම් වලට සූදානම්ව ආරක්ෂිත ක්‍රියාපටිපාටින් අනුගමනය කිරීමත් මගින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීමටත් කටයුතු කිරීම දැන් අපට කළ හැකි එකම දෙයයි. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමුවෙමු. අපගේ චැනලේ නැරඹූ ඔබට ස්තුතියි.